ඉදිරියට පවත්වාගෙන යන්න වීර්ය කරන්න. අපේ තියෙනවා හදාගත්ත ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ තුල සත්භාවයෙන් තව ලස්සනට ඉදිරියට යන්න. විවාහයේ මෙතෙක් කල් පවත්වාගෙන ආපු එක තවත් ලස්සන කරන්න පුළුවන්. කොණ්ඩ රිදෙනවා ස්වාමියාට ආදරය කරනවා කොණ්ඩ රිදෙනවා ඒක විවාහයේ ලස්සන. ඒක නෝල්ලන ඒ දෙමෝපියන්ට ආදරය කරනවා. ඒ පවුල එතකොට පවුල ආදරය. පවුල පස්සලක් කරගෙන ජීවිතේ ගෙනියනවා නිවනට. ඒ භාග්‍යය ගන්න පුළුවන්. බලන්න පුළුවන්. කරපු දේ අති නිර්මාණශීලීව කරනවා. අතීතයේ ඉඳලාම අපේ මුතුන් මිත්තු මහන්සි ගත්ත එකට අපි කළ දේ තවත් වඩා හොඳට කරන්න මය පුතාලට දිරිය ශක්තිය ලැබෙන්න ඕනෑ කියලා. ඒකම තමයි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනාව. දවසින් දවස ආරක්ෂා කරගත යුතු දේ ආරක්ෂා කරගෙන තවත් නිර්මාණශීලීව කළ යුතු දේ ලෝකය වෙනුවෙන් කරන්න මහන්සි ගන්න. ඔබට පුළුවන්. බැරිද? ඉගෙන ගන්න